ඕන මගුලක් වෙන්න කියලා අපි ගෙදරටම ගිහලා හම්බෙමු බං. උඹට පිස්සුද? උඹ හදන්නේ ඒකෙල්ලෝ පාරට ඇදලා දාන්නද? මොකද්ද බං මේ කතාව? පාරට ඇදලා දානවා නම් උඹට පුළුවන් නේ ඒකෙල්ලව ලේසියෙන් මරන් මාරු වෙන්න. මේ බෙනි කරන දෙයක් ගැන කතා කරපම් බං. උඹට දැන් ඒකෙල්ලව හම්බෙන්න ඕනේ. උඹට මං ඉන්න තත්ත්වය තේරුම් ගන්න බැරිද? තේරෙනවා. පොඩ්ඩක් ඉදපන්කෝ. ඒයි බෙනි ගෙදරට කෝල් කරමුද? බලන්න නම්බරේ තියවද? ඔව්. තියකෝ මෙච්චර කියන්නේ නැතුව හිටියේ. ගනි. උඹ ගනින්කෝ. Hello. Hello. Ay muko. Ayya. Apa apa kamu deh? हाँ. Hello? ඒ කාරියක් නෑ බං. මේ මිනිහා කොයිලා බැලුවා ගෙදරනේ. එහෙම කියලා බෑ බං. මට කොහොම හරි දෙදුනෝ මීට් වෙන්න ක්‍රමයක් බලපන්. මේ කාරියට එක් ටයිම් ගේ හිර කරපු උම්මාල් චිත්‍රය කතාව වගේනේ බං. උඹ නියම වීරයෙක් නම් දීඝගාමිනී කුමාරයා වගේ ගිහිල්ලා කෙල්ල බල්ලවර. මේ වේල් නැතුව කරන විදියක් කතා කරපන් බෙනියෝ. අයියෝ බෙන් තියෙන කරදරයක්. ලව් කරන්න කලිනුත් වදේ දැනුත් වදේ. පොඩ්ඩයි දා පොඩි සර්ච් පාරක්වත් දාලා බලමු. එකට සීනි 500. තාව සබන් කැට දෙකක් දෙන්න. සබන්. හරි. එච්චරයි. සීනි 100යි. 120ක් දෙන්න මල්ලි. 135ක් තියෙන සිගරට් එකක් දෙන්න. ඔය 10 ජරාව මෙහෙ විකුණන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? එහෙමද? එහෙම නැතුව. ඔන්න. රංජනියා. කැසිය. මම මේ උඹට කියන්න හිටියේ. පොතේම එල්ලිලා හරියන්නේ නැහැ දුවේ. කඩේ පිළේ වැඩ ටිකක් බලපන්. ඕවා කර කර විභාග පාස් කරන්න බෑනේ. මෙව්වා කරගත්තේ නැත්තම් විභාගවල වලට වියදම් කරන්න නෑ. ඒක නෙමෙයි. අර කැලුම් ආපහු ඇවිල්ලාලු නේද බා? කැලුම් අය කඩේට ආවද? මන් දැක්ක බයික් එකෙන් මෙන්න මේ පැත්තෙන් යනවා. අපේ අප්පෝ පැත්තෙන් ගියත් සිරියාවයි. බෙනි වගේ රස්ති අදුකාරයෙක් නෙමෙයි. පිස්සු කතා කරන්න එපා. පිස්සු මට නෙවෙයි. නොසන්ඩාල බෙනියව කරේල්ල ගත්ත මගේ දූසිඟිත්තට. කොහෙද යන්නේ? මෙතන පාඩම් කරන්න බෑනේ. නන්ද මහත්තයට කියලා පොලියගේ සල්ලි ටික ගෙවලා දාන්න ඕන. ඒ පාර ඒකටත් ඒ මනුස්සය අල්ල ගන්නද හදන්නේ? නැතු මට කොහෙන්ද ඔච්චර සල්ලිය?
ආයි තින් ඕක මගේ උම්නාට ගත සල්ලියක් නෙවෙයිනේ. එතක දරුවගේ තාත්තා වුණාම ඔయిత වඩා යුතුයකම් තියෙනවා. අනේ මේ නිකන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැතුව ඉන්න අයියේ. අර බ්ලොග් ගල් කපලා මාත් දරුවට කන්න අඳින්න දුන්නේ නැද්ද? ඔයා මේ රස්තිය ආදුවේ ගිහලා සල්ලි වියදම් කරලා දැන් ඒව අනිත් මිනිස්සුන්ගේ පිට දානවා. මේ නංගි මේ ඔයා තියාගන්න එපා හරිද? අනාථ වෙලා ගෙදරට ආවටස් මම උඹව එලව ගත්තද? නෑනේ. සහෝදරයෙකුට කරන්න තියෙන හැම යුතුයකමක්ම මම කළා. මං එහෙමම කිව්වේ නෑනේ අයියේ. එහෙනම් කොහොමද කිව්වේ? නංගි මේ සුනන්දේ අඹව බාරගත්තත් නැතත් මම උඹලා දෙන්නට කන්න අඳින්න දෙනවා. එහෙම තමයි මේ අයියා. දැන් නිකන් ඌව ලොකු කරගෙන බොරුවට දඟලන්න එපා හරිද? හරි හරි. අයියා කැමති දෙයක් කරන්නකෝ. මම මේ හැම දෙයක්ම කරන්නේ උඹේ දරුවා වෙනුවෙන්. ඒ දරුවට තාත්තා කෙනෙක් ඉන්න ඕනේ. උට අනාගතයක් තියෙන්න ඕනේ. මං කැමති නෑ ඌ මං වගේ ත්‍රිවිල්කාරයෙක් වෙනවට. ඒ හින්දා මං හැමතිස්සෙම උඹට කියන්නේ දරුවා ගැන හිතලා මොලේට තැන දෙන්න කියලා. මොකද? නෑ මේ නිකන් වෙන්න බෑ. ඔයා මාව හොයාගෙන ආයේ මොනවා හරි කාරණාවක් කියන්නනේ. ඔයාට තේරෙන්නේ නැද්ද අපේ පුතාගේ මොකක් හරි වෙනසක්? පුතාගේ වෙනසක් මොන වගේ එකක්ද? නිකන් පොඩි ළමෙක් වෙන්න හදන්නේ පාෂලි. ඇත්තටම ඔයාට තේරෙන්නේ නැද්ද පුතාගේ මොකක් හරි වෙනසක්? මට තේරෙනවා. මට තේරෙන විදියට පුතාට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට කොහෙද ඕව තේරෙන්නේ? හොඳයි. ඔයාට තේරෙන විදියට කියමුකෝ. පුතාගේ වෙනස මොකද්ද කියලා. පුතා දැන් ඉන්නේ කොයි වෙලාවෙත් ලොකු කල්පනාවක. හරියට කෑමක් බීමක් ගැන බලන්නෙත් නැහැ. මට නම් පේන විදියට පුතා ලොකු ප්‍රශ්නික. කෑම කන නොකන එක ඊතරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා එහෙම කතා කරන්න එපා ෂර්ලි. තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ එකම පුතා ගැන මීට වඩා හොඳට හොයලා බලන්න ඕනේ. ඔයා පුතාගෙන් අහලා බැලුවේ නැද්ද? මම ඇහුවා. මට කියන්නේ නැහැ. මට කියන්න බැරි දෙයක්ද දන්නේ නැහනේ. ඔයාට බැරිද අහලා බලන්න? අහලා බලන්න නේද? අහලා බලන්න බැරි කමක් නැහැ. හැබැයි මිනිහාගෙන් උත්තරයක් ගන්න නම් ලේසි වෙන එකක් නෑ. හෙලෝ. සේනක මහත්තයා දැන් වා ෂේප් එකේ ඉන්නවද? දැන් තමුසේ රට යනවා කිව්ව නේද? යන්න තමයි හිටියේ. හැබැයි මම මේක ටිකක් කල් දැම්මා. මොකද සේනක මහත්තයාගේ කල් කිරියා හොඳ නැති නිසා. දැන් මොනවටද කතා කරන්නේ? මම හැමදාම සේනකට කරදර කරන එක හරි නැති නිසා අපිට දෙගොල්ලන්ගේ පාදුර මම පොඩි සාස්මක් හදුවා. ඒක කියන්න කතා කරේ. ඒ මොකද්ද? නමාසෙන් පළවෙනි සුකුරාදා උදේ 11ත් හවස 2ත් අතර අපේ සුකුරුතරට සේනක මහත්තයා ලක්ෂයක් ගෙනත් තියන්න ඕනේ. හරි මම බලන්න. දෙපැත්ත කැපෙන වචන එපා. බැරනම් බෑ පුළුවන් නම් පුළුවන්. මට ඔය දෙකටම බේත් තියෙනවා. මොකද කියන්නේ? හරි හරි මං ගෙනල්ලා තියන්න.
අම්මලා නම් කියනවා එන්ගේජ්මන්ට් එකවත් තරන් ඉන්න කියලා. මං කිව්වා දේදුරුගෙනුත් අහලා බලන්න කියලා. දේදුරු මොකද කියන්නේ? මගේ අදහස් වලින් වැඩක් වෙන්නේ නැහැ නේ අයියේ. ඇයි එහෙම කියන්නේ? මං කැමති ඔයා කියන විදිහට වැඩ කරන්න. අපි කොහොම හිතුවත් අපි වැඩ කරන්න ඕනේ මගේ අයියටයි ඔයාගේ අම්මටයි ඕන විදියට. ඔය අපේ අම්මට කැමති නැද්ද? නෑ. එහෙම එකක් නෙවෙයි. ඒත් එයා කතා කරන්නේ හරි අමුතු විදියට. ඒ කතා කරන දේවල් වලින් සමහර වෙලාවට හිත රිදෙනවා. ඔය ඇත්තට ගැන හිතන්න එපා දේදුනු. කොහොමදත් මං හිතාගෙන ඉන්නේ මැරි කරාට පස්සේ ලංකාවෙන් යන්න. ඔය එකට කැමතිද? මගී බෙන් මහත්තයා කොසුනන්ද මහත්තයා සුදු බේබිගේ කාමරේ But Mr. Vijay Singh, you got only 2 days, huh? Otherwise, okay. මොකද මිනිහා කියන්නේ? අනිද්දා වෙනකොට මගේ වැඩේ කෙරෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මම බලා ගන්නවා. රෙජි ඔන්න අතෑර දාලා නරකද අලුත් බිස්නස් එකකට අත දැම්මොත් මා තවුලක් දාන්න. වික්ටර් දන්නවනේ මං හවුලට කැමති නැහැ කියලා. වික්ටර්ට සල්ලි මොන හරි වුණා නම් කියන්න මං දෙන්න. මට සල්ලි අවශ්‍ය නැහැ. මං කිව්වේ රෙජි ගැන හිතලා. මං ගැන කවුරුවත් දුක් වෙන්න ඕනේ නැහැ වික්ටර්. මං දන්නවා මං කරන්න දේ. හැබැයි ඉතින් මොනවා කරත් පරිස්සමෙන්. උඹේ කලබල වැඩ හන්ද තමයි උඹේ වැඩ සේරම අවුල් කරගත්තේ. වික්ටර්ගේ වැඩ අවුල් වුණාට මගේ වැඩ අවුල් වෙලා නැහැ. මල් ශාලාව වැහුණ එක වුණත් මට ලාභයක් මිසක් පාඩුවක් නෙමෙයි. ඒ වුණාට ඉතින් දිගට මේ විදිහට ඉන්න ඕනේ නැහැ. එහෙම හිටියොත් පෞද්ගලිකව උඹට ඒක හොඳ නැහැ. මේ මිනිස්සු කියන්නේ රෙජිගේ තටු ගැලවිලා කියලා. වික්ටර් රෙජිගේ තටු ගැලවිලා නැහැ. තටු හකුලගෙන ඉන්නේ. රෙජි තටු ටික එළියට දාපුවාම ඔය හැමෝටම බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. තටු ගැලවිලා. මේනකාට ඒ කතා කරන්නේ නැද්ද? එයා ගෙදර නැද්ද කොහෙද අයියා? මම පස්සේ කෝල් කරනවා.
දේදුණු. හෙලෝ 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 කට්ටුනනේ ආයි ඩයල් කරපන්. හෙලෝ දේදුණු. දේදුණු ඒ කතා කරන්නේ නැත්තේ. හෙලෝ. ඇයි මොකද? කතා කරන්නේ නැහැ බං. ආදරයට ගොළු වෙලාද දන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ නේ. අයියා ගෙදර ඉන්නවත් දන්නේ නැහැ. පිස්සුද බං? අයියා ඉන්නවනම් එයා කෝල් කරයිද? පිස්සුද මොකට? මොනවාද දෙයිදුණු කියන්නේ? දේදුණු මොනවද කියන්නේ? ඔහොම ඉඳලා නම් හරියන්නේ නැහැ. නිතර දෙවේලේ දෙයිදුණුව බලන්න යන්න. බලන්න ගිහිල්ලා ළඟින් ඉඳගෙන යාගේ හිත තිනා ගන්න බලන්න. අනේ අම්මේ මට ඉතින් පස්සෙන් එලිලා යන්න බෑනේ. මට පේන විදිහට දෙයිදුණුට වඩා මෙයාට උනන්දුවක් නැහැ වගේ. මට ටිකක් මගේ පාඩුවේ ඉන්න දෙනවද? ඔයා නිදහසේ ඉන්න අපි විඳවන්න ඕනේ. ඇයි අම්මලා විඳවන්නේ? මොනවාරි සල්ලි භාගය අඩුවක්ද? සැප සම්පත් වලින් අඩුවක්ද? ඔව් ඉතින් අපේ පප්පලා හම්බ කරලා තියෙන නිසා හොඳයි. ඔයාලා සේරටම සැප විඳින්න. අම්මා කියන්නේ මට මෙහෙ යන්න කියලා නම් මම යන්න. මට පුළුවන් තනියෙන් ජීවත් වෙන්න. ඔව්. ඔයාට තනියම යන්න ඕන යන්න. හැබැයි එකක් මතක තියාගන්න. ඔයාව හදන්න තාත්තයි මමයි මොනතරම් දහදුකක් වින්දාද කියලා. අපි මේ වාට කියන්නේ හොඳටනේ. නරකකට නෙවෙයිනේ. එහෙව් එකේ ඔයාට තනියම යන්න ඕන යන්න. තාත්තයි මයි මැරුණා කියලා හිතේ තියාගන්න. මොකෝ කල්පනාව? බොන්න සල්ලි නැතුවද කල්පනාව? තමගේ මිනිස්සයා අබාරු වැටෙන වෙලාවේ එහෙම කතා කරන්න එපා නෝනේ. තමුන්ගේ මිනිස්සයා අමාරු වැටලා ඉන්න වෙලාවේ? ඔව්. එතකොට මං වැටිච්ච අමාරුව කවුද කතා කරන්නේ? ඔය කොහෙද වැටලා තියෙන්නේ? ඔය කිව්වේ කතාව. මං කොහෙද වැටිලා තියෙන්නේ? තමුන් කසාද බැඳ දවසේ ඉඳලා මේ වලෙන් ගොඩ එන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරනවා. තව අහනවා වැටුනේ කොහෙද කියලා. ඒ කතා වලින් වැඩක් නැහැ නෝනේ. දැන් අපි එකමුතුව ගොඩ එන විදියක් බලමු. දැන්ද තේරෙන්නේ එකමුතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා. නැති බැරි වෙනකොට තමයි ගෑණිගේ අගේ තේරෙන්නේ නේ. හරි හරි. දැන් කියනවකෝ මම මොකද්ද කරන්න ඕනේ කියලා. මං කියන්නේ නෝනේ දැන් මාත් දිකන්නේ ඉන්නේ. ඉතින් මටත් පුළුවන් කඩේ වැඩවලට අවුල් වෙන්න. අපේ අපෝ මතක් කරන්න එපා අපේ මහත්තයෝ. මෙන්න මේ බිත්තියට අල්ලලා තව කඩයක් දාගත්තත් මට කමන්නේ නැහැ. හවුල් ව්‍යාපාර නම් බුදු අම්මෝ එපා. අනේ එහෙම කතා කරන්න එපා නෝනේ. මං සතේ නැතුව අසර වෙලා ඉන්නේ. මං නිකමට කියන්නේ මං අනාථයෙක් කියලා හිතලා මාගෙන පොඩ්ඩක් හිතන්න. අනාථයෙක් කියලා හිතලා තමයි මේ දක්වාම මං ඔහෙට කෑම ඇඳීම ටික දුන්නේ. ඒ ටිකත් නැති කරගන්න නැතුව අන්න හරින් ගිහින් වාඩි වුණා නා. මං හිතේ මට කවුරු නැතත් හොඳ ගෑණියෙක් ඉන්නවයි කියලායි. දැන් බලගම ඒකත් නෑ. අනේ අම්මෝ
හතුරෙකුටවත් මෙහෙම කරුමයටක් වෙන්න එපා. මෙහෙම කරන්න වෙන්න එපා. මට කියන්න තියෙන්නේ ওই ටිකම තමයි. ඉතින් මගේ දරුවෙක් හින්දා මං සුනන්ද ගැන හොයලා බලන්න කැමතියි. ඇයි මං ගැන? ඔව්. අම්මා නිතරම මට කියනවා ඔයාගේ වෙනසක් පේනවා කියලා. ඇත්තම කිව්වොත් මටත් ඒක තේරෙනවා. මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? එයා හිතන පතන විදිහ හුඟක් වෙනස් කැලුම් අයියේ. එයාගේ වැඩවලින් මගේ යාළුවෝ හුඟක් දුක් විඳලා තියෙනවා. ඔයා මාත් එක්ක තරහ වුණෙත් නිලුෂි නිසානේ. අපි අතීතය අමතක කරමු දේදුණු. මට දුක මං ජීවිතේටම ආදරය කරපු කැලුම් අයියව මගෙන් උදුර ගන්න හදපෙක්. මගේ තාත්තගේ හොඳම යාළුවා. මගේ තාත්තා ඥාතින් ඔක්කොම අයින් කරාට පස්සේ ළඟින්ම ඉඳලා තියෙන්නේ ඔය ෂර්ලි අංකල්. ඒ හින්දාම තමයි ඒ දෙන්න තීරණය කරලා තියෙන්නේ දේදුනේ සුනන්දයි මැරි කරවනවා කියලා. ඒකේ තාත්තගේ අවසාන කැමැති පත්‍රෙත් තියෙනවා.